ගියේ ඉරිදා අපි ගියා චූටි ගමනක්. කලින් ඉඳන්ම යන්න ප්ලෑන් කරන්න හිටපු ගමනක් තමයි ඉරිදා යන්න පුළුවන් වුණේ. අපි මේ ගියේ ඉතාලියේ තියෙන ලස්සන රෝම් නගරයට. රෝම් යන්න ඕන කරලා තිබුණේ මගේ මහත්තයාට. මොකද පොඩි විශේෂ හේතුවකට. අපි රෝම් යන්න ඕනේ කියලා කියනකොට අපේ යාළු ෆැමිලි එකකුත් මේ ගමනට අපිත් එක්ක එකතු වුණා. ටිකක් උදෙන්ම නැගිටලා උදෙන්ම ගමන යන්න පිටත් වුණා. අපි ගමනක් යන්න හදනකොට ඉතින් මෙහෙම තමයි චුරු චුරු ඇස්ස. දැන් ඉතින් රස්නේ කාලේ ඉවර වෙලා සීත කාලේ පටන් ගන්නනේ හදන්නේ. එතකොට ඉතින් මේ වගේ වෙලි සාමාන්‍යයි. දුර ගමනක් එක දිගටම හයිවේ එක යනකොට නිදිමත ඉක්මනටම එනවා. ඒ නිසා ඉතින් සින්දුවකුත් අහන ගමන් මග සමහර තැන්වල නතර කරන ගමන් තමයි ගමන ගියේ. මං ඉතින් සාමාන්‍යයෙන් උදේට කෝපි එකක් විතරයි බොන්නේ. ඒ නිසා ටිකක් දුර යනකොට බඩගිනියනවා. මගින් නතර කරලා බාත්රූම් එහෙම ගිහිල්ලා පොඩි බඩගින්නක් තිබුණ නිසා මට කන්න රස ක්‍රොසන්ට් එකකුත් අරගෙන ආයේ අපේ ගමන යන්න පිටත් වුණා. පොඩි අය එක්ක යනකොට ඉතින් එයාලට සැරින් සැරේට බඩගිනියනවා. බාත්රූම් යන්න ඕනේ කියනවා. ඉතින් මේ දේවලුත් කරන්න ඕනේනේ. ටිකක් අමාරුවෙන් උදේට නැගිට ගත්තට උදේම මේ වගේ ගමනක් යනකොට හරි සනීපයි හිතට. ඒ වගේම වටපිටාව හරි ලස්සනයි. සමහර තැන්වල මීදුමින් පිරීලා තමයි තිබුණේ. ඔන්න දැන් නම් අපි මේ ඉන්නේ ලස්සන රෝම් නගරේ. මෙතන ඉතින් සංචාරකයෝ අතරේ ගොඩක් ප්‍රසිද්ධ තැන. රෝම් වලට එන කෙනෙක් මෙතනට නෑවිත් ඉන්නේ නැහැ. මෙතනට කියන්නේ පියස්සා ඩි ස්පාඤ්ඤා කියලා. මෙතනින් පල්ලෙහාට බැස්සම ඉතින් shopping කිරිල්ලක් විතරමයි තියෙන්නේ. මෙන්න මෙයාලා තමයි අපිත් එක්ක අපේ ගමනට එකතු වෙන්නේ. මෙතන ඉතින් අපේ යාළුවාගේ හස්බන්ඩ් අඩුයි. එයා වාහනේ පාක් කරලා එන්න ගිහිල්ලා තිබුණේ ඒ වෙලාවේ. උඩේ ඉඳන් පල්ලෙහා බලනකොට මිනිස්සුන්ගෙන් පිරීලා මාරම මිනිස්සු ගොඩක් තමයි ඉන්නේ. හැබැයි ඒකත් එක අතකට කලාවක් විදිහට මට දැනෙනවා. මං හරි ආසයි කොහේ හරි පැත්තකට වෙලා මේ වගේ මිනිස්සු ගොඩක් දිහා බලාගෙන ඉන්න. එක එක පාටවල ලෑඳුම්, එක එක පාටවල කොණ්ඩ, එක එක භාෂාවන් වල කතා බස් ඕවා තමයි ඉතින් ඇහෙන්නේ. ඒකත් එක්තරා විදිහක කලාවක්, රටාවක්, ආසාවක්. රෝම් එන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ මෙන්න මේ ෂොප් එකට එන්න ඕන නිසා. මොකද මගේ හස්බන්ඩ් පාවිච්චි කරන එක පර්ෆියුම් එකක් තියෙනවා. ඒක තියෙන්නේ මේ ෂොප් එකේ විතරයි. එයා වැඩ කරන්නේ පර්ෆියුම් ෂොප් එකක වුණාට ඒ පර්ෆියුම් එක බෙල ටිකක් අධික නිසා සාමාන්‍ය ෂොප්ස් වල ඒවා විකුණන්නේ නැහැ. ඉතින් එයාගේ පර්ෆියුම් එක ඉවර වෙලා තිබුණ නිසා ඒක ගන්න යමුද කියලා Allora, una music box quest'anno il tema della Holiday 2025 di Dior è il Circus. Quindi partiamo dal cassettino dove c'hai all'interno J'adore l'Or da 50 ml, il profumo da spacchettare e mettere all'interno del suo carillon. È stupendo. Da noi non arrivano questi. Ve lo faccio vedere. Guarda che bello. Tanto questo musica nel frattempo. Ecco, la bellezza questa la faccio. Quello che tu metti all'interno lo trovi al di sotto della stessa misura e lo metti qui. Ecco qua. Metti la bottiglia che sta sotto, la metti là dentro. අපිත් එක ගියේ යාළුවෝ මේ ඩියෝර් ෂොප් එකේ හොඳ කස්ටමර්ස්ලා. ඉතින් යාළුවා දැක්ක ගමන්ම ඒගොල්ලන් පර්ෆියුම් ගන්න එක පැත්තක තියලා අපිට මෙන්න මේ දේවල් පෙන්වන්න ගත්තා. අර මුලින් පෙන්නපු පෙට්ටියට යා කිව්වේ ඒ මියුසික් බොක්ස් එකක් කියලා. ඒ පෙට්ටිය ඇතුලේ මිලිලීටර් 50ක ජදෝර් කියන පර්ෆියුම් එක තියෙනවා. පර්ෆියුම් එක අරගෙන එයා පෙන්නපු විදිහට අර මියුසික් එක ඇහෙන එක ඇතුලෙන් තියන්න පුළුවන්. ඒක මාරම ලස්සනයි. ඊට පස්සේ මේ තියෙන කැලෙන්ඩර් එකක්. මේ දින ගහලා තියෙන හැම ලාච්චුවක් ඇතුළෙම ඩියෝර් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. පර්ෆියුම්, ක්‍රීම්, මේ මොනා හරි දෙයක් තියෙනවා. ඒ වගේම මේකට අලුතෙන් ආපු එකක් තමයි මෙන්න මේ කැන්ඩල් එක. අම්මෝ කැන්ඩල් වලට ආස මට මේකේ සුවඳ දැකලා ඇත්තටම පිස්සු හැදුනා. මං වෙනදට පත්තු කරන එක ඉටිපන්දම් 100ක විතර සුවඳ මේ එක ඉටිපන්දමේ තියෙනවා. ඒක මාරුම සුවඳයි. හිත කිව්වෙම ගන්න කියලාමයි. Questo qui l'unica cosa abbiamo solo 3 pezzi. C'è il puntale con la stella e all'interno trovi queste decorazioni 5x. Sono degli origami che devi aprire in, appunto in
carta e oro, e all'interno trovi 5 stelle, 5 mongolfiere, 5 sfere e 5 decori, con tanto di ciondolini, stelline, appunto le decorazioni, e il rouge Trafalgar per poter profumare i decori dell'albero. Quindi sono 5, 10, 20, 25, 29 decorazioni più. ඊට පස්සේ ආයේ අපිට පෙන්නුවේ නත්තල් ගහ සරසන්න පුළුවන් විදිහේ සැරසිලි තියෙන පෙට්ටියක්. ඒ වගේව තියෙන්නේ 3යි කියලා තමයි ආයේ කිව්වේ. ඒ කියන්නේ ඒක ගන්න පුළුවන් 3 දෙනෙකුට විතරයි. නත්තල් ගහ එල්ලන්න පුළුවන් සැරසිලි වගේම ඒ සැරසිලි වලට ස්ප්‍රේ කරන්න පුළුවන් සුවඳ ගහන එකකුත් ඒකේ තියෙනවා. ඉතින් ඒ ටිකත් බලලා මං ඉතින් අපේ පර්ෆියුම් වැඩියට බැස්සා. මෙතන තියෙන මං ආසම පර්ෆියුම් එක ජස්මින් එක තමයි. ගිය පාර ඇවිල්ලත් මං ඒකෙන් එකක් තමයි අරන් ගියේ. ඒ වුණාට මෙදා පාර නම් මගේ හිත ගිය වෙනත් පර්ෆියුම් එකකුත් මෙතන තිබුණා. ඒ සකුරා කියන පර්ෆියුම් එක. ඒකේ සුවඳත් හරිම ලස්සනයි. හරිම සෞම්‍යයි. හරිම නැවුම්. ආවේ හස්බන්ඩ් පර්ෆියුම් එකක් ගන්න උනාට මට නැතුව ඉතින් එයා කීයටවත් යන්නේ නැහැනේ. එයාට ගන්න එක පැත්තක තියලා ඉතින් එයා කියන්නේ ඔයාටත් එකක් බලන්න කියලා. Derevre del Natale. Questo pezzo diciamo che è un calendario dell'avvento un po' particolare. Per l'Italia c'è solo questo pezzo e basta. Il primo che lo ferma con l'acconto lo aggiudica, e chiaramente vi dico che c'è un'esperienza d'acquisto molto particolare quest'anno. Non è più una cosa così, ma diventa un oggetto d'arredo, un arredamento. È carissimo. Non oso immaginare cosa sta in... All'interno abbiamo il valore di quasi 5.000 euro di prodotti. ඒ අතරේදී තවත් පෙට්ටියක් උස්සගෙන ඇවිල්ලා මේ පෙන්වන්න තමයි හදන්නේ. මේක හරිම ලස්සන චූටි කණ්ණාඩි මේසයක්. එයා කිව්වේ මේ වගේ ඒවා ඉතාලියේ තියෙන්නේ එකම එකයි කියලා. ඒ මේක විතරයි. එක්කෙනෙකුට විතරයි මේ වගේ එකක් ගන්න පුළුවන්. ඇත්තටම මෙයාලා මේවා සාමාන්‍ය කෙනෙක් ගියාට පෙන්වන්නේ නැහැ. මායි මගේ හස්බන්ඩ්ුයි විතරක් ගියා නම් එයාලා අපිට උනත් මේ වගේ දේවල් පෙන්වන්නේ නැහැ. එයාලා මේවා පෙන්වන්නේ ගන්න පුළුවන් වෙයි කියලා හිතන කෙනෙකුට විතරයි. මං කලිනුත් කිව්වනේ අපේ අර යාළුවෝ මෙයාලගේ හොඳ කස්ටමර්ස්ලා කියලා. ඉතින් එයාලට තමයි මේගොල්ලෝ විශේෂයෙන්ම මේ ටික පෙන්නුවේ. එයාලා නිසා අපිටත් chance එක හම්බුණා මේ දේවල් වල ලස්සන දකින්න. නැත්නම් ඉතින් අපිටත් කවදාවත් මේව බලන්න වෙන්නේ නැහැ. හස්බන්ඩ් නම් කීප පාරක් මැහුවා ඔයාට මේ දේවල් වලින් මොන හරි ඕනේද කියලා. හැබැයි ඉතින් එච්චර ලොකු ගාණක් වියදම් කරන්න තාමත් මගේ හිතට නිකන් මොකද්ද වගේ. මේ චූටි කණ්ණාඩි මේසය ඇතුලේ යුරෝ 5000කට ආසන්න ඩියෝර් ප්‍රොඩක්ට්ස් තියෙනවා කියලා මෙයා කලින් මේකේ අපිට කිව්වා. කරාබු, පර්ෆියුම්, එතකොට ක්‍රීම්, ලිප්ස්ටික් මේ එක එක જાතියේ දේවල් මේක ඇතුලේ තියෙනවා. එයා අපිට ඒ වෙලාවේ කරාබු ජෝඩුවක් විතරයි පෙන්නුවේ. ඉතින් මේ හැම ලාච්චුවකම ඒ වගේ වටිනා කියන දේක් තමයි තියෙන්නේ. මට නම් ඉතින් ඇත්තටම හරියම සතුටුයි මේ දේවල් බලා ගන්න පුළුවන් වුණ එකට. ඇත්තටම ඉතින් අපිට කලාතුරකින් දකින්න ලැබෙන දේවල්නේ. මේ වගේ ලොකු දේවල් නැති වුණත් සාමාන්‍යයෙන් මේ වගේ ෂොප් එකකින් පර්ෆියුම් එකක් ගන්න හරි හැමෝටම ලැබෙන්න ඕනි කියලා තමයි මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ. ජීවිතේ හැමදාම හම්බ කරලා කීයක් හරි ඉතුරු කරගෙන මේ වගේ දේකුත් ඔයාලා අනිවාර්යෙන්ම අරන් බලන්න. අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන දේවලුයි මේවයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා එතකොට තමයි තේරෙන්නේ. කොහොමරි හස්බන්ඩ් එයාට පර්ෆියුම් එකක් තෝරගන්න අතරේදී මාත් ඉතින් තෝරලා මෙදා පාර ජස්මින් එක අමතක කරලා සකුරා කියන පර්ෆියුම් එක තමයි තෝරගත්තේ. ඒකේ සුවඳට මගේ හිත ඇදීලා ගියා. පේනවනේ ඉතින් මගේ සතුට කොච්චරක්ද කියලා. මගේ කට කනේ. ඇත්තටම ඉතින් මේ වගේ දෙයක් ගත්තම සතුට නොවී තියෙවිද? මේ දෙන්නටත් චූටි තෑගි ටිකක් එතනින් හම්බ වුණා. එන මගට දිගටම මේ විදියට කස්තාඤ්ඤ තිබුණා. මගේ හිත කිව්වෙම ඉතින් කස්තාඤ්ඤ එකක් අරන් කන්න කියලා. ඒ වගේ පුච්චපු කස්තාඤ්ඤ වල තියෙන්නේ පුදුමව රසක්. ඊට පස්සේ අපි හැමෝම දවල් කෑම ගන්න රෙස්ටොරන්ට් එකට තමයි යන්නේ. කලින් පාරකත් රෝම් ආපු වෙලාවේ අපි මේ රෙස්ටොරන්ට් එකට ගියා. ඒකේ කෑම හරිම රසයි. ඒ නිසා ඉන්න කලින් දවසේම ඒක බුක් කරලා තමයි අපි ආවේ. පාස්තා කන්න කලින් ඉතින් කෑම වර්ග ගොඩක් තියෙනවානේ. මේ තියෙන්නේ අපි හැමෝම එකතු වෙලා ගත්ත කෑම ටික. මේවා ඉතින් අපි හැමෝම බෙදා හදාගෙන කනවා. ඊට පස්සේ තමයි ඉතින් පාස්තා කන්නේ. මෙහි කට්ටිය ඉතින් නිවාඩු දවසට කන්න ගියාම මේ වගේ එක කෑම જાති පැය 3ක් විතර තිස්සේ ඉඳන් කනවා. ඇත්තම කිව්වොත් මට නම් තාමත් බැහැ මෙයාලා කන මේ සම්පූර්ණ කෑම වේලක් කන්න. පාස්තා කන්න කලින් ගන්න ටික කෑවම මගේ බඩ පිරෙනවා. මෙයාලට නම් ඉතින් එහෙම නැහැ. එයාලගේ බඩවල් ඒ විදිහට හුරු වෙලා තමයි තියෙන්නේ.
බඩගින්න හිටපු නිසාමද මන් දන්නේ මේ කෑම වල පුදුම රසක් තමයි මට එදා දැනුනේ. ඔය තියෙන්නේ එක එක්කෙනා ගත්තු පාස්තා. මේ තියෙන්නේ මං ගත්තු පාස්තා එක. මේ තියෙන්නේ ලොකු චීස් කුට්ටියක්. ඒ චීස් කුට්ටියක් මැද හාරලා තමා මේ වගේ වළඳක් වගේ හදාගෙන තියෙන්නේ. ඒකට තඹපු ස්පැගෙටි දාලා, ස්පැගෙටි තඹපු වතුර ටිකකුත් දාලා, තව ග්‍රේට් කරපු චීස් ටිකකුත් දාලා මේ විදිහට හොඳට කලවම් කරනවා. ඒක ඇතුලේ තියෙන චීසුත් මේකට මික්ස් වෙලා හොඳ රසක් එනවා. මේකේ නම කාචේ පෙපේ. පෙපේ කියන්නේ ගම්මිරිස් වලට. මේ පිඟානට ස්පැගෙටි දාන්න කලින් ගම්මිරිස් ටිකක් ඉහලා තමයි තිබුණේ. ඊට පස්සේ ස්පැගෙටි ටික දාලා ඒකට ඔඩිනුත් ගම්මිරිස් ටිකක් ඉහනවා. චීස් ලවර්ස්ලට නම් කන්න හොඳම පාස්තා එකක් තමයි මේක. මේක හරිම රසයි. දැන් ඉතින් බලබලින් නැතුව කන්න තමයි තියෙන්නේ. පාස්තා කන්න කලින් වගේම පාස්තා කෑවට පස්සෙත් අපි කෑම වර්ග ගොඩක් කාලා තිබුණ නිසා අපි කිසිම කෙනෙකුට ඩෙසර්ට් කන්න බඩේ ඉඩ තිබුණේ නැහැ. ඒ නිසා මෙන්න මේ චූටි බිස්කට් ටිකක් අරගෙන හැමෝම එක ගානේ කෑවා. ඊට පස්සේ කැෆේ එකකුත් බීලාම අපි ගෙදර එන්න පිටත් වුණා. හයිවේ එකට දැම්මම එක තැනකදී අපි දෙපැත්තකට යන නිසා මගේ තැනක නතර කරලා මේ විදිහට සමුගත්තා. මෙයා ඉතින් මට මගේ අම්මා වගේ මෙහි මගේ හැම දෙයකටම වගේ උදව් කරේ මෙයා තමයි. ඇත්තටම මගේ අම්මගේ වයස නිසා මට අම්මා නැති අඩුව ගොඩක් මෙයා නිසා පිරවෙනවා. ඒ වගේම එයාගේ දුවෙකුට වගේ මෙයා මට හරීම ආදරේ. මට මෙහි ආශ්‍රය කරන්න ලංකාවේ කට්ටිය ගොඩාක් නැහැ. ඉන්නේ ඉතාලි ජාතික කට්ටිය තමයි වැඩිපුරම. එයාලත් හරීම හොඳ මිනිස්සු. ඕනෑම දෙයකදී පිහිටට එන, උදව්වට එන, ආදරය කරන හරීම ලෙන්ගතු මිනිස්සු. ගිය ආත්මවල වල අපි හැමෝම එකට එකතු වෙලා ඉන්නේ නැති. ඒක තමයි මේ ආත්මෙදි මේ තරම් හරි ළඟින් දැනෙන්නේ. එයාලට සමු දීලා අපි ඉතින් ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඊට පහුවෙනිදා ඉස්කෝලේ දවසක් නිසා වේලාසරින් ගෙදර එන්න ඕනේනේ. ඒ නිසා ආයේ මග කොහෙවත් නතර වෙන්නේ නැතුව කෙලින්ම ගෙදර ආවා. එනකොට නම් වැස්ස පායලා හරිම ලස්සනට තමයි තිබුණේ. එක එක තැන්වලදී ආසෙ වලාකුළු එක එක විදිහට පෙනුණා. සඳුදානේ පෝය තිබුණේ. ඒ නිසා ඉරිදා හඳත් හරි ලස්සනට පායගෙන එන ගමන් තමයි තිබුණේ. ආයෙ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්න. එතකන් ඔයාලට චාෝ.